ඔන්න වෙන ට්‍රේඩර්ස් අපි මේ සතියේත් ඇවිල්ලා ඉන්න ඔයාලව හම්බෙන්න මේ සුපිරි ඉන්ඩිකේටර් එකක් අරගෙන ඉතින් අපිට මේ අපි මේ ගේන এডুকেෂන් වීඩියෝස් වලට අපිට ගොඩාක් හොඳ පොසිටිව් ෆීඩ්බැක්ස් විශාල ප්‍රමාණයක් අපේ YouTube එකේ through අපේ Telegram එකේ through අපිට ආවා. ඉතින් thank you so much ඔයාලගෙන් එන මේ පොසිටිව් කමෙන්ට්ස් වලට ඒක අපිට ගොඩක් හොඳ මොටිවේෂන් එකක්. ඉතින් ට්‍රේඩර්ස් මේ පුංචි විනාඩි කිහිපය අරගෙන මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න මට විශ්වාසයි මේ ඉන්ඩිකේටර් එක තුලින් ඔයාලට ලොකු ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් කියලා මට ගැරන් කරලා කියන්න පුළුවන්. එහෙනම් අපි යන් දැන් වීඩියෝ එකට. alright traders අපි එහෙනම් දැන් trading view එකට ඇබෙලා ඉන්නවා. ඉතින් මම choose කරගෙන ඉන්නේ goal chart එක තමයි open කරගෙන ඉන්නේ 2 hour time frame එක තමයි මම දැන් දාගෙන ඉන්නේ. ඉතින් ඔයාලට පුළුවන් කැමති මේකක් ඔයාලට trade කරන්න කැමති එකක් ඔයාලට මෙතනින් choose කරගන්න. ඉතින් අපි වීඩියෝ එකක් දාමහම ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි මේක cryptocurrency වලට පුළුවන්ද එහෙම නැත්නම් stocks වලට පුළුවන්ද කියලා. ඉතින් අපි හැම වෙලාවෙම ගොඩක් වෙලාවට අපි ඉන්ඩිකේටරයක් අපි ඔයාලට ගේද්දී අපි මේ හැම දෙයකටම මැච් වෙන දෙයක් තමයි සහ අපි බෑක් ටෙස්ට් කරලා තමයි අපි ඔයාලට වීඩියෝ එකක් අරන් ඉන්නේ. ඉතින් එකටම අපි කරන්න ඕනේ අපි ක්‍රෙඩිට් කාඩ් කැමති එකක් චූස් කරගත්තට පස්සේ ඉන්ඩිකේටර්ස් වලට ගිහිල්ලා ඔයාලා සර්ච් කරගන්න ඕන Bollinger bands කියලා සර්ච් කරන Bollinger band breakout filter කියන එක මෙන්න මේක ඔයාලා ඇක්ටිව් කරගන්න. right ඒක ඇක්ටිව් කරාට පස්සේ මේ වගේ එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මේක මම මිනිමයිස් කරගන්නවා. ඊට පස්සේ අපිට මෙතනදී කරන්න ඕන මේකේ settings කිහිපයක් තියෙනවා වෙනස් කරගන්න. ඒ නිසා කැමති කෙනෙක් මේ ඉන්ඩිකේටර් එක ඩබල් ක්ලික් කරලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙතනදී මේ BB breakout strategy close කියන එකේදී settings වලට ගියාට පස්සේ මෙන්න මෙතන SMA length කියන එක ඔයාලා වෙනස් කරගන්න 60 කියලා. ඊට පස්සේ ඔයාලා ස්ටයිල්ස් යන්න ස්ටයිල්ස් වලට ගියාට පස්සේ අපර් බෑන්ඩ් එක පොඩක් thickness එක වැඩි කරගන්න මෙන්න මෙතනින් right lower band එකත් ඔයාලා thickness එක වැඩි කරගන්න. මොකද ඒකට හේතුව තමයි එතකොට ඔයාලට clearly ඔයාලට මෙතන මේ upper band එකයි lower band එකයි ඔයාලට පේනවා. ඊට පස්සේ ඔයාලා මේ quantity කියන එක විතරක් untick කරගන්න. එතකොට untick කරලා ඊටු ටික තියන්න. එතකොට තියලා ඔයාලා okay කරගන්න. right very simple traders. අපි දැන් indicator active කරගත්තට පස්සේ alright එතකොට ඔයාලට මෙතන පුළුවන් දැක ගන්න පුළුවන් වෙනවා මෙතන short long close short කියලා තියෙනවා long කියලා තියෙනවා ඊට පස්සේ මෙතන band එකක් මේ විදියට යනවා ඔයාලට බලා ගන්න පුළුවන් right මෙතනදී මේ උඩින් යන්නේ red color එකෙන් යන line එකට කියන්නේ upper band එක පල්ලෙහින් යන green line එකට කියන්නේ පල්ලෙහින් යන green line එකට කියන්නේ lower band එක ඊට පස්සේ මේ මැද්දෙන් යන green line එකට අපි කියනවා central line එක කියලාත් අපි කියනවා right ඊට පස්සේ මම මේක දැනට arrows ටික අයින් කරගන්නවා right එතකොට ඔයාලගේ chart එකේ ඔයාලා trade කරන chart එකේ මෙන්න මේ විදිහට short වැටිලා close short වැටිලා මේ central line එක එහෙමත් නැත්නම් මේ middle line එක red color එකට වෙනස් වෙනවා කියන්නේ red line එක break කරගෙන පල්ලහැට ආවා කියන්නේ සහ red විදියට මේ middle line එක ඒ කියන්නේ green වල ඉඳලා red විදියට වෙනස් වෙනවා කියන්නේ ඔයාලට short position එකට එන්ට වෙන්න පුළුවන් opportunity එකක් තියෙනවා market එකේ right මම ආයෙ පාරක් ඔයාලට පැහැදිලි කරොත් ඔයාලට market එකේ මේ විදියට short close short වැටිලා මේ central line එක මේ green විදියට තිබිලා red විදියට වෙනස් වුණොත් ඔයාලට එතනින් ඉන්ඩිකේට් වෙන්නේ මාකට් එක ස්වෙල් වෙන්න යන්නේ කියන එක ඔයාලට එතනින් ඉන්ඩිකේට් වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක උනාට පස්සේ ෂෝට් පොසිෂන් එකකට එන්ට වෙන්න එතනින්. right අනිවාර්යයෙන් මේ සෙන්ටරල් ලයින් එක මිඩල් ලයින් එහෙම නැත්නම් මිඩල් ලයින් එක බ්‍රේක් කරගෙන පල්ලෙහාට එන්න ඕනේ. right එතකොට ඔයාලට පුළුවන් වෙන ලස්සන මෙතන බ්‍රේක් වෙලා තියෙනවා සහ රීට්‍රේස්මන්ට් එකක් දීලා තියෙනවා. ඉතින් ඔයාලට මේ සිග්නල් එක ඔයාලගේ chart එකේ ආවට පස්සේ ඔයාලට පුළුවන් බ්‍රේක් අවුට් එකත් එක්ක short position එකට එන්ටර් වෙලා හොඳ profit එකක් මෙතනින් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් වෙනවා. right ඒ විදිහටම ඔයාලට තවත් මෙතනදී example එකක් පෙන්නුවොත් right දැන් මෙතනදිත් ඔයාලට indicate වෙනවා මෙතන short කියලා වැටලා තියෙනවා.
right එතකොට ඔයාලට පේනවා සෙන්ට්‍රල් ලයින් එක ග්‍රීන් වල ඉඳලා රෙඩ් විදියට වෙනස් වෙලා තියෙනවා right එතකොට ඔයාලට පුළුවන් ඒ අවස්ථාවේදී මෙතන ෂෝට් පොසිෂන් එකට එන්න වෙන්න right ෂෝට් පොසිෂන් එකට එන්න වෙලා ගොඩක් ලොකු ප්‍රොෆිට් එකක් මෙතනදී ජෙනරේට් කරගන්න පුළුවන් right මෙන්න මේ විදිහට ඔයාලට මේ ඉන්ඩිකේටර් එකෙන් ලොකු ප්‍රොෆිට් වලට ජෙනරේට් කරගන්න පුළුවන්. ඉතින් මේ ඉන්ඩිකේටර් එක තව පවර්ෆුල් විදියට අපිට පාවිච්චි කරගන්න පුළුවන්. අපිට තවත් ඉන්ඩිකේටර් එකක් මේකට ඇක්ටිව් කරගත්තට පස්සේ right මම දැන් පෙන්නන්නම්. එතකොට මේ බොලින්ජර් බෑන්ඩ් බ්‍රේක්අවුට් ෆිල්ටර් එකයි ඒ ඉන්ඩිකේටර් එකයි යූස් කරලා කොහොමද හරියටම accuracy අපි confirmation ගන්න buy trade වලටයි sell trade වලටයි කියලා. right අපි දැන් දෙවෙනි indicator එක අපි මේකට chart එකට add කරගමු. ඔයාලා type කරගන්න top bottom indicator කියලා type කරන්න එන්න. එතකොට මෙන්න මේක ඔයාලා active කරගන්න ඕනේ. right අපි මේක ඇක්ටිව් කරාට පස්සේ ඔයාලා මේකේ settings වලට ගිහිල්ලා styles එකේ තියෙන මේ දේවල් ටික same තියාගන්න input එකට ගිහිල්ලා bottom period එකට ඔයාලා choose කරගන්න 21 කියලා search type කරගෙන okay කරගන්න right එතකොට දැන් අපිට අවශ්‍ය කරන indicators දෙකම අපි ඔන්න දැන් active කරගෙන ඉවරයි very simple traders right මම ඔයාලට දැන් කියා දෙන්නම් කොහොමද මේ indicators දෙක use කරලා කොහොමද trade entry එකක් ගන්න කියලා right ඉතින් ඔයාලට මම කලින් පැහැදිලි කරා මෙතනදී short කියලා වැදලා close long කියලා වැටුණාට පස්සේ ඔයාලට මෙතන මේ central line එහෙම නැත්නම් මේ middle line එක red වෙලා තියෙනවා අපි කිව්වා මම ඔයාලට වීඩියෝ එකේ මුලින්ම කිව්වා මේකෙදිදී මේ line එක green වල ඉදලා රෙඩ් වලට වෙනස් වුණා කියන්නේ මාකට් එකේ සෙල් වෙන්න ඔපචුනිටි එකක් තියෙනවා කියන එකට අපිට පළවෙනි සිග්නල් එකට අපිට හම්බෙලා තියෙනවා right ඊට පස්සේ අපි දෙවෙනියට top bottom indicator එක ඇක්ටිව් කරගත්තා ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන short entry එකක් පෙන්නුවට පස්සේ ඔයාලට මෙතනදි sell කියලාත් වැටිලා තියෙනවා ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ අවස්ථාවලදී ඔයාලට බය නැතුව sell trade එකට enter වීමේ හැකියාවක් ඔයාලට මෙතනදි තියෙනවා right ඒ විදිහට මම ඔයාලට තවත් උදාහරණයක් පෙන්නුවොත් right ඔන්න දැන් මෙතනදී ඔයාලට පේනවා long කියලා පෙන්වලා දීලා තියෙනවා right ඉතින් long පෙන්වලා දුන්නාට පස්සේ long entry එකක් ඔයාලට මෙතනදී indicate වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී මේ top bottom indicator එකේදී buy කියලා ඔයාලට පෙන්වලා දීලා තියෙනවා right ඉතින් ඔයාලට මම පෙන්නුවොත් මෙතනදී මේ red විදියට තියෙන මේ central line එක වෙනද middle line එක red වල ඉඳලා green විදියට වෙනස් වෙලා තිනවා. එතකොට අපිට මෙතනදී අපිට හොඳ confirmation එකක් හම්බෙලා තියෙන market එකේ buy වෙන්න හොඳ opportunity එකක් තියෙනවා කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ අවස්ථාවලදී ඔයාලා buy trade එකට enter වුණා නම් ඔයාලට ගොඩක් ලොකු profit එකක් මෙතනදී ඔයාලට generate කරගන්න ලොකු possibility එකක් තිබිලා තියෙනවා. ඉතින් මේ විදියට අපි තවත් chart එකකට ගිහිල්ලා අපි example එකක් බැලුවොත් right මම දැන් ඉන්නේ MOVR කියන USDT coin එකේ. ඉතින් traders ඔයාලට මෙන්න මෙතනදී බලා ගන්න පුළුවන් short කියලා පෙන්නලා දීලා තියෙනවා. ඊට පස්සේ close long කියලා වැටලා තියෙනවා. ඒ වගේම තමයි green middle line එක red විදියට වෙනස් වෙලා තියෙනවා. සහ ඒත් එක්කම මෙන්න මෙතන top bottom indicator එක sell කියලා indicate වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් traders එන්නේ ඒ වගේ අවස්ථාවකදී ඔයාලා හොඳ sell trade එකට enter වීමේ හොඳ possibility එකක් තියෙනවා ඔයාලට. right ඉතින් ඔයාලට පේනවා ඇති තවත් අවස්ථාවකට බැලුවොත් මෙන්න මෙතන right මෙතනදිත් ඔයාලට පේනවා ඇති short කියලා වැටලා තියෙනවා ඒ වගේම තමයි close long කියලා වැටලා තියෙනවා ඒ වගේම තමයි ගොඩක් හොඳ bearish candle එකකින් පල්ලෙහාට break වෙලා තියෙනවා ඒ වගේම තමයි මෙතන middle line එක වෙනස් වෙලා තියෙනවා red විදියට සහ මෙතනදිත් ඔයාලට sell කියලා මෙතනදිත් indicate වෙලා තියෙන top bottom indicator එකේදී right ඔයාලට පුළුවන් එන්නේ ඒ අවස්ථාවේදීත් ඒ වගේ අවස්ථාවකදී ඔයාලා sell trade එකට enter වෙන්න පුළුවන් right එතකොට ඔයාලා දැන් මෙතන පේනවා ඇති මේ top bottom indicator එකේ buy කියලා මෙතන පෙන්ලා දීලා තියෙනවා නමුත් මෙතන central line එක එහෙම නැත්නම් මේ middle line එක තාම වෙනස් වෙලා නැහැ ඉතින් ඒ වගේ අවස්ථාවේදී ඔයාලා trade entries වලට enter වෙන්න එපා right දැන් මෙතනදිත් ඔයාලට මෙතන buy long කියලා පෙන්නුවට ඔයාලා මෙතනදී indicate වෙලා නැහැනේ හරියටම මේ අවස්ථාවේදී buy වෙන්න කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවේදී ඔයාලා trade entry එකට ගන්න යන්න එපා. එතකොට ඒක risk එකක්. right අනිවාර්යෙන්ම අර confirmations මම කියන confirmations කිහිපය බලලා ඔයාලා අනිවාර්යෙන් trade entry එකට enter වෙන්න.
ඉතින් ට්‍රේඩර්ස් ඔයාලා මේ ඉන්ඩිකේටර්ස් දෙක අනිවාර්යෙන් try කළ යුතුම ඉන්ඩිකේටර්ස් දෙකක්. ඉතින් ඔයාලට මම මේ පෙන්නපු charts දෙකකින් ඔයාලට පැහැදිලි වෙන්න ඇති අනිවාර්යෙන් මේ ඉන්ඩිකේටර්ස් දෙක කොච්චර ගොඩක් හොඳ accuracy එකක් තියෙනවද කියන කාරණාව සම්බන්ධව ඔයාලට පැහැදිලි වෙන්න ඇති. එහෙනම් ට්‍රේඩර්ස් අපි අද දවසට මේ වීඩියෝ එක ඉවර කරන්න යන්නේ. ඉතින් අපේ වීඩියෝ එක බලලා ඔයාලට ඇඩ්වාන්ටේජ් එකක් වුණා නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. like එකක් දාන්නත් අමතක කරන්න එපා අපේ වීඩියෝ එකට. අපි එහෙනම් තවත් දවසක වීඩියෝ එක අරගෙන එකක් ඔයාලා සියලු දෙනාම සුබ දවසක්.